ආයබෝවන් බලමුද සාලා මොකද්ද කියන්නේ යන්නේ කියලා. මොකද්ද කියන්නේ මේ දවස්වල පාර්ලිමේන්තුව හතර වටේ නමනවා පාරේ තොටේ ටීවී එකේ හැම තැනම ඡන්දෙන් මොකද උනේ කියලා. බලමු අපි හොයලා කතා කරලා. ඇත්ත කතන්දරේ ගත්තොත් මගේ අදහස තිබ්බේ ඇත්තෙන්ම ලක්ෂ 55ක් අනිවාර්ය යුතුයි ජාතික ජනබලවේගය කියලා. මොකද මේ ඡන්දේ ප්‍රාදේශීය සභා ඡන්දෙකින් මම දන්න තරම් හුඟ දෙනෙක් ගමේ යන්නේ. ඒ පැති වල මේ පැත්තට එන්නේ නැහැ. ඡන්දේ දාන්න යන්නේ නැහැ. මේක සාමාන්‍ය දෙයක්. මම දැකලා තියෙන ස්ත්‍රෝම කඩුවෙල ආසනේ 2002 දකෝද 26යි 22යි 20යි. ඔන්න ඔහොම ගියා. මොකද JP එක 20යි ඒ කාලේ මට මතක හැටියට 22යි ගානක් පොහොට්ටුව එතකොට පොදු පෙරමුණ එක්සත් ජාතිවාද බලය ගන්නවා 26න් හෝ 24න්. අන්න එහෙම තමයි උතන ගියේ. දැන් මෙතන 66යි බලපුවාම කයිය ගහන කියලා 3 ස්වාධීන එක 2. ඔන්න වගේ තැන් වල වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට දැන් කොළඹ නගර සභාව එතකොට ඔය එක එක තැන් වල තියෙන ප්‍රාදේශ සභාව වල දැන් තමයි කපුටෝ අර මස් කෑලි අලගෙන ඇවිදිනවා වගේ ඇවිදින්නේ. මහා ලොකු පම්පෝරිය. පළවෙනි කාරණේ තමයි මේ ඡන්දෙන් සාමාන්‍ය ඉස්සරහට ඇවිල්ලා තියෙන නාමල් රාජපක්ෂ මහත්තයා. ඒක යථාර්ථයක තමයි ඇත්ත කියන්නේ. මොකද ලක්ෂ 2කමාර ලක්ෂ 9යි ගන්න කියන ලොකු දෙයක්. ඊට පස්සේ මම දැක්ක මේ දේශපාලන රාමුවේ අඩියක්වත් තියාගන්න බැරුව පෙරටුගාමි පක්ෂය මට හිතේ ලංකාවේම 16ක් ගොඩදා ලොකු දෙයක්. හරිද? අපි කියන්නේ ඒකයි. කවුරු හරි කමන්නේ සේවය කරන්න නේනවනේ සේවය කරන්න ඉන්නේ නේද? ඉතින් ඔය විදිහට තමයි ඔය ක්‍රමවේදය වෙලා තියෙන්නේ. මොකද ඔවුන්ට ලොකු මාධ්‍ය සංදර්ශනයක් නැතුව පෙරටුගාමි කට්ටිය ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි කතා කරන්න යන්නේ දැන් කොහොමද මේකට එතකොට මේ සජබේ අපේ සජිත් ප්‍රේමදාස මහා ලොකු දාන එයා 14ක් දීලා තියෙන ලොකු දෙයක්. හැබැයි 14 එයාට පිටින්න බෑ හරියට මාලිමාව නිකන් හරි තුරුම්බුවක් ගැහුවා. අන්න ඒක හොඳට මතක තියාගන්න. මම බැටුවා. ඒ 14 බෑ. එන්නේ ඒ වගේ. හැබැයි පාර්ලිමේන්තුවේ එළියේ ටීවී එකේ දෙවනක් කරන සජබේ දිනුවා වගේ. ලක්ෂ 22යි ලක්ෂ 43යිද කොහෙද? ඒකෙ මෙතෙන්නවා එකට එක පල්ලෙහා ඉන්නේ නේද? එහෙනම් සජබේ අනාථයි. හැබැයි මම මේකේ තවත් කාරණාවක් දැක්කා. තලතා අතුකොරා අලියා. තලතගේ ඔළුවට එක්ක මහත්තයා පැඩලා තියෙනවා නැත්නම් ඔළුව වැදිලා තියෙනවා ලිබ්බොක්කි. ජාතික ජනබලවේගය දැන් අයින් වෙන්න යනු. ඉල්ලා අස් වෙන්න යනු. යන්න ඕනේ යනු. මොකද ලෙඩ. මැද කොළඹ නුවර අවුරුදු 50කට පස්සේලු අලියාගෙන් ගලවලා විසික් කරේ. එහෙමනම් තලතා ගිහින් බෙල්ලේ වැල දා ගන්න ඕනේ. නේද? තලතා ගිහින් බෙල්ලේ වැල දා ගන්න ඕනේ. නේද? ජොලිසියා අනාතයි. නේද? මම දැක්ක උරුවල මධ්‍යස්ථානේ ඡන්ද 6ක් 17ක් තිබ්බේ. දන්නවද? ඔය කයිය ගහන මිනිස්සු මමත් එතෙන්ට ඔළුව දාලා බැලුවානේ. සජිබෙට තිබ්බේ කීයද? 40 ගාන සුවාදීන 147ක්. සුවාදීන. ආන්න. නේද? ඡන්ද 3000 ගන්න. 1000 ගානක් මාලිමා. හරිද? ඔය කයිය ගහ ඒක මං කියන්නේ නේද? තලතක්කට තියෙන්නේ බෙල්ලේ වැල දාගන්න එක තමයි මට හිතෙන විදිහට මේ අනිත් මිනිසුන්ට ඉල්ලා අස් වෙන්න කියන්නේ මොකටද යකෝ මැද කොළඹ නුවර හොල්ලලා අතෑරිය දුන්න දෙහිවල ගල්කිස්ස නේද නිකම් යන එන මන් නැති වෙන ගහලා තියෙන. ඉතින් එයයි මේ මිනිස්සු ඉල්ලා අස් වෙන්නේ නේද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි මහා ලොකු පම්පෝරි ගැහුවට ඒ මිනිස්සු බලන්න යාම පෙරදිලා තියෙන්නේ. හැබැයි දැන් කතා කරන්න යන්නේ මාලිමාව. අණ්ඩු කුමාර මහත්තයාට මෙන්න මේ දෙයක් මට කියන්න තියෙනවා. අණ්ඩු කුමාර මහත්තයා එනවා රූපවාහිනී channel වලට ආවට පස්සේ මොනවද කියන්නේ? මම මේ කතා කරලා යන්නේ ලෑස්ති. මේ බලතල අපිට වැඩක් නැහැ. මොකද්ද මේ? යන්න ලෑස්තියෙන් දැන් මේ යන්න මහත්තයෝ. ඕකනේ අපි වාට බාර දුන්නේ මේක. අපි මේක දාලා යන්න නෙවෙයි ආවේ මේක හදන්න කියන්නේ. මේක හදන්න නැතුව අපි යන්නේ නැහැ කියන්නේ. ඒක එකක්. අනික තමයි මහා උද්දච්චකමක් තියෙනවා.
උද්දච්චකම කියන්නේ ඒ උද්දච්චකම කියන්නේ මහා ඒ කියන්නේ දැන් මාධ්‍ය තියෙනනේ අපිට දැන් මාධ්‍ය ඔයා නිකන් ගන්න මට මේ ඡන්ද ඉවරනකොටම ගම්පොලින් කෝල් එකක් ආවා අපේ අයියා මේ මිස්සු දිනුවත් පෙරදුනා වගේ කරන වැඩක් පේන්නේ නැහැ ඈ තීරණයි ඇයි මාධ්‍ය සංදර්ශනය මට මතකයි එක මේ ඊයේදා ප්‍රාදේශ සභාව ඡන්දෙක මේ ඡන්දෙ කිට්ටුව මේ මීට්නයක් තිබ්බ මට හිතුවා ගෘහස්ත මීට්නයක්. ඒකෙදි එක ඒ ගම් මේ ඉන්න මහත්මයෙක් කියන අපේ සහෝදරවරේ මේ ඔයාලා කරන ඒවා තේරෙන්නේ නැහැ, පේන්නේ නැහැ මේ මාධ්‍ය පාවිච්චි කරන්නකෝ කියනවා. එතකොට ඩිජිටල් තාක්ෂණ නියෝජ්‍ය ඇමති වීරසිංහ මහත්මයා ඇවිල්ලා ඉන්නවා. අනේ මන් දන්න පඬරලක් වගේ ආවා. හරියට ඔය දැක එයා කියනවා අපේ පිටිපත්ති එහෙම නැල්ලු. අපේ පිටිපත්ති නැති හින්දා තමයි යකෝ 43ට බහැලා තියෙන්නේ. ඒක තේරුම් ගනින්න. හරියට ඒ මහාචාර්යවරු අර ක්ලාස් වල මේ දැන් සාමාන්‍ය ඔය ඉස්කෝලේ ඉන්නේ ගුරුවරු ටග් ගාලා තමුන්ට විෂය කරා ඊට පස්සේ ඔය යනවා. නේද? තමුන්ගේ විෂයපත්‍රය ගන්නවා පොට්ටික් ගත්තා ගියා. එමෙ නේද ස්කූල් වල. අන්න ඒ වගේ තමයි මේ මිනිස්සු. මේ මිනිස්සුන්ට දේශපාලන උගන්වන්න නෑ කුමාර. හරිද? මිනිහෙක් එක්ක කතා කරන්නේ නෑ. මිනිහෙක් දිහා බලන්නේ නෑ. දේශපාලන කියන්නේ වෙනස්. මහාචාර්යවරු වෛද්‍යවරු ලෙඩෙක් බලලා මේ නලාව කරේ ගහන යන විදිහට තමයි මේ මිනිස්සු ජීවත් වෙන්නේ. ඔයාලා බලන්න ඕනක දෙන්නේ තුන් දෙනෙක් කරගෙන අනිකට කතා කරන බලන්න කිසි කෙනෙකුට ටෙලිෆෝන් කෝල් එකක් ගන්න බෑ. අනික තමයි මිනිස්සුන්ට එක්ක පඩි දෙන්න. මේ මිනිස්සු දන්නේ පඩි ගන්න අපි නිකන් ඒක නිකන් ඇඟට අරගෙන ඒකත් එක්ක මහාන් තත්ත්වකමක් තියෙන්නේ. එහෙමද දන්නේ? එහෙනම් දේශපාලනයට උගන්වන්න බලන්න නුවර ලාල්කාන්ත හොල්ලලා ගත්තා. ඇයි? ඒ මිනිහා මහ පොළවේ ඉන්නේ. ගම්පාට ගිහින් මම විජිත හේරාත් අපි දන්න තරමින් අපි ලොකුවට අඳුරන්නේ නැහනේ. කොහෙ දැක්ක කොහොමද මෙහෙම මේ ෆෝන් එකට ආන්සර් ගන්න නැති උන් ඉන්නේ. ලොකු මහාන් තත්ත්වකමක් මන් දන්න පඩත්තලකමක් තියෙන්නේ. මාධ්‍ය පාවිච්චි කරන පළවෙනි කාරණේ මාධ්‍ය පාවිච්චි කරන. අනික තමයි මම ඊළඟට එන්න. ඇත්තම මිනිස්සු කතා වෙන්නේ මොකද්ද? ආපු ගමන්. ඔයාලට මතකයි අවුරුදු ගානකට ඉස්සෙල්ලා ඔය හිටපු පොලිස් පැතිද කොහෙද මත්ද්‍රව්‍ය අංශේ මොකක් හරි දුන්න තනතුරන්නේ. හැබැයි මාලිගාවත් මරදානේ හැම තැනම කුඩු නැතුව වෙවුලනවා කියලා මහා දැවැන්ත ප්‍රචාරයක් ගියා. අපි හිටියේ මාස දෙකකින් කුඩු බැක හම්මඩ දැන් තිබ්බට වැඩි හොඳට බොනවා. මහපාරේ බල්ල කුකුලෝ වගේ මරා ගන්නවා. මේ එතකොට ඔය ඉන්න ආරක්ෂක නේද පාර්ලිමේන්තුවේ එනවා විජේ පාලද අර පාලද මේ පාලද මන් දන්නේ මොන පාලද ගොබ් පාලද කියලා දන්නේ මේ අරක මැරුවට පස්සේ අපි අරය ඇල්ලුවා. මන් දැක්කා ඊයේ ලිස්ට් එකක් කියනවා. බලපුවම කුඩු ගංජා කාසිප් ඔක්කොම කරලා තියෙන්නේ අර පක්ෂ 3-4 මිනිස්සු. අඩු ගන්න කවුද දන්නේ ඔවා? ඒ කාලේ මිනිස්සු මැතිවරණක් කිට්ටු වෙනකොට දැන් අපිට පචය කියලානේ කියන්නේ අපිට කියන්නේ මේ ඉන්න ආණ්ඩුවට අනුරට කියන්නේ පචය කියලා. පචය කවුද කියලා හොයාගන්න පුළුවන් නියමටම ඔයාලා ගිහින් බලන්න 2000 ගණන් වල ඉඳලම දේශපාලනය කරනකොට මහින්ද මහත්තයලා තෙල් හරේ නිදි ගණන් මෙහෙ එනවා පත්තරේ. මාලිගාවට කියලා කියන හාමුදුරනේ මේක දිනපු ගමන් හාරනවා කියලා. ඒ තමයි පචයෝ. මේ මිනිස්සු ඇත්ත කරන ටිකවත් පෙන්වන්නේ නැහැ. මෙහෙම හොරතල් ගන්න බෑ මිනිස්සු මරා ගන්න බෑ. බලන්න කොච්චර වැරදිද කියලා. කෝ ඒක? ඔයා පැය 24න් විතර නතර කරන්න පුළුවන් දේවල්. නේද? නිකම් පම්පෝරි ගැහුවට ඒකයි මිනිස්සුන්ගේ අර තියෙන ඇත්තම මේ දෙක සමතකට බලලා මේ මිනිස්සු යම්සි තැනකට යොමු කරලා මේ මිනිස්සු යහමකට ගේන්න යම්සි වැඩපිළිවෙලක් ක්ෂණිකව කරේ නැත්තම් ඇත්තම කරා නම් මේ ඡන්දෙට මේ මිනිස්සු මෙච්චර මහන්සි වෙන්න ඕන. මාධ්‍ය දෙන කිසි දෙයක් වැඩක් නැහැ මාධ්‍යයට. මාධ්‍ය ඔහේ අය හලේ යනවා. හැබැයි අනිත් මාධ්‍ය මොකක් හරි පොඩි කොක්කක් හොයා ගන්නවා දෙනවා. අර පේන ළමෙක් මැරිලා තියෙන ඒක වෙනම කතන්දරයක්. හැබැයි ඒක අරගෙන මීඩියා වලයි හතර වටේ ගහනවා දිගට. හැබැයි ඒවට මේවට ඒක අපි කියන්නේ පණ මදි. එක්කෝ මේ මිනිස්සු අයින් වෙන්න. ඉල්ල අස් වෙන්න. ඉල්ල අස්සලා මේ එන්න මේකට ගන්න ඊට පස්සේ ඉන්න දේශපාලන මහ පොළොවේ පය ගහ මිනිස්සු පත් කරන්නේ. ඇමති මණ්ඩලය ඇත්තම වෙනස් කරනවා. ඔය ආරක්ෂක ක්‍රමය වෙනස් කරන්න ඕනේ. හරිද? අපි මේ කියන්නේ ඒක මේවා වෙනස් කරන්න ඕනේ. නැත්තම් ඊළඟ මැතිවරණයේදී ඔබලාට ගෙදර යන්න සිද්ධ වෙනවා. ඒක සිද්ධ කරනවා. ඒක මම කියන්නේ මේක හොඳට අහගන්න. මේක තේරුම් නොගත් මෙහෙ විතරක් නෙමෙයි මම කියන්නේ. මට ගම්පොලින් කෝල් එකක් ආවා. ඒ මන්ත්‍රීතුමා කතා කරන්නේ. කඩුවේල හෝමා මේ හැමතැනම
ඒකයි. දැන් මම මේ ඇත්තම කතන්දරේ මම ගත්තොත් හර්ෂණ කියන්නේ අධිකරණ ඇමතුමා. මම දැම්ම ඔය ගුරුව අර ළමෙක් පැනලා මැච් එකේ ඒක සෝෂල් මීඩියා වල යනවා දිගට. මම දැම්ම ටක් ගාලා ඒක අරගෙන අයියේ පොඩ්ඩක් මේක බලන්න මේක දිගට හරයට යනවා කියලා. එතකොට ඔහු දාදින ඔව් අපි ගැන හොයාගෙන යන එකට ඒ වගේ දෙන්නේ තුන් දෙනා කියන්නේ අනිමිස් ඔක්කොම මොන පිස්සුද අඩු ගානේ පාට බෑපුවම අහන්න මිනිහෙක්ගෙන් රටේ තත්ත්වය මොකද මිනිස්සු මොනවද කියන්නේ තට්ටුවක් දාලා කතා කරන්න අඳුරා ගන්න කවුද දැන් සංස්කෘතික ඇමති කෙනෙක් ඉන්නවා අමු පඹේක්නේ අමු පඹේක් මහාචාර මොනචාර වුණත් අමු පඹේන්නේ අද වෙනකොට මම දැකලා සිනමාවේ අඩු ගානේ සිනමාකරුවෝ ටික අධ්‍යක්ෂකවරු ටික ගෙනල්ලා ඇයි මේ සිනමාව කඩා වැටලා තියෙන්නේ මොකද්ද අපි මේකට කරන්න ඕනේ කියලා අහන්න බෝන තම මාස දැන් 4-5ක් වෙනවා එක රැස්වීමක් තියලා තියෙනවා කියලා මට මතකයි විජිත හේරත් සහෝදරයා සන්දාන කාලේ සංස්කෘතිය ඇමතිලා අධ්‍යක්ෂකවරු ගෙනල්ලා ඔය මම දන්න ලාල් පිළිදේවල හැම ඔය මේ පක්ෂේ ඡන්ද දෙන්න හේතුව ඒක මේ එතකොට අපිට චිත්‍රාගාරේ එඩිටින් රූම් එකක් දුකෝ තිබ්බේ නෑ ඒ ලාල්ලේ කිව්වට පස්සේ මාසයක් යන ඉඳන් එඩිටින් රූම් එකක් අද චිත්‍රාගාරේ හදලා දීලා තියෙනවා මේ මිනිස්සු මොනවද මේ කරන්නේ අඩුම ගානේ සිනමාකාරෝ ටික අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු නේ ඇයි මේ වැඩලා තියෙන්නේ මොකද්ද අපිට හේතුව මොකද්ද තාක්ෂණය මොනවද අඩුපහඩු අහලා දෙන්නේ නෑ ඔහේ ඉන්නවා මිනිස්සුන් ඒ මිනිස්සු ඉතනේ පයින් ආවා කඩේට බඩු ටික ගත්තා ට්‍රීවිල් එක ගෙදර ගියා ඒක තමයි මේ මට තේරෙන ඉතින් මේ මිනිස්සුන්ගේ ක්‍රමේ ඒක වැඩක් නෑ අපිට ඔය ගෙදර පයින් ගියත් එකයි වාහනයක ගියත් එකයි චොපර් එකක ගියත් එකයි අන්න රාජකාරිය අපිට බලාපොරොත්තු වෙන්නේ පන්සලකින් කතා කරට එන්නේ නැහැ ඉස්කෝලකින් කතා කරට එන්නේ නැහැ අහන්න බලන්න දැන් අර භාවනා මධ්‍යස්ථානයක මේ නිවාංශලා මොන තරම් මිනිස්සු ගියාම කියනවා කතා කරගෙන එන්නේ නැහැ දැන් ඉස්කෝලේක වැඩක් කරන්න දුන්නාම ඒ හම්බුනාම ෆොටෝ ටිකක් ගහලා එවන්න කියනවා ඔයා වැඩද දැම්ම හැදෙන්න හදන්න හරිද මීටින් එකකට හෝ කොහෙදී හරි හම්බුනාම මිනිහෙක් එක්ක කතා කරන්න කියන්නේ ඒ මිනිසුන්ගෙන් අහන්න මොනවද රටේ මිනිස්සු කියන්නේ අපි කරන්න ඕනේ මොනවද අපේ වැරදි මොනවද කියලා අන්න එහෙමයි දේශපාලනය කියන්නේ ඒ හින්දා මේ කියන්නේ පඩත්තලකම අයින් කරගන්න මේකට ඉඳන් മന്ത്രിකම අර මිනිස්සු වැඩමුනේ മന്ത്രിකම දාගෙන මේ මිනිස්සු മന്ത്രിකම හංගගෙන මේ මිනිස්සු නිකන් හරි ලොකු මිනිස්සු වගේ ඉන්නවා ඉතින් ඒක මම කියන්නේ කාටත් පොදුයි මේක දැම්ම निराකරණ කරන්න දැන් ප්‍රාදේශ සභා පළාත් සභා මේ ප්‍රාදේශ සභා නගර සභා හම්බෙලා තියෙනවා මහනගර සභාත් හම්බෙලා තියෙනවා පුළුවන් ඉක්මනින් මේවා පිහිටවගෙන වැඩ කරන්න මිනිස්සුත් එක්ක එකතු වෙන්න කුඹුරු ටික බලන්න වේලි ටික බලන්න පොහොර ටික දීලා තියා බලන්න ඕවා බලන්න කතා කරන්න ඒ ලැබිලා නැති පොහොර ටික නම් අන්න ඒවයි වැඩ හරිද නිකන් මේ බොරුවට Facebook එකේ ෆොටෝ එකක් දාලා බැම්මක් උඩ ඉන්නවා පාරක් ළඟ ඒවා වැඩක් නැහැ මිනිස්සුන්ට නේද මේවා කරන දේවල් ඔක්කොම මාධ්‍යයක් ගන්න අපි මොනවද කරන්නේ රටකින් අපිට මොනවද කර ආධාරයක් දිලා දෙන්නේ මිනිස්සුන්ට පෙන්වන්න කිසිම දෙයක් නැහැ ඔහේ පාඩුවේ අපේ ප්‍රතිපත්තිය හරිද ඒ නිසා මේක ඉවර වෙන්න කලින් වැඩ කරනවා පෙන්වන්න ඔයාලා සූක්ෂම විදිහට මේ දවස්වල මහා පරිමාණ වැඩ ටිකක් කරලා දිනවා කවුරුත් දන්නේ නැහැ මහත්තයෝ කවුරුත් දන්නේ නැහැ ඒකයි ඔයාලට කොළඹ ඡන්දේ මේ වැඩි උනේ කොළඹ මිනිස්සු සමාජගත වෙලා ඉන්නේ මිනිස්සු දන්නවා ඒකයි ඡන්ද ටික එතන ඔයාලට හම්බුනේ ඉතින් ඒ හින්දා මේ ඡන්දෙදි කවුරු හරි හිතනවා නම් පැරදි කියලා අර මට කියන්න තියෙන්නේ අර බදුල්ලේ හිරගෙදර ඉන්න අපේ චාමර සම්පත්කෝ වගේ විපක්ෂෙ දඟලන්න එපා පැරදි උඹලා පැරදි මේ ඡන්දෙන් ගොඩ ඇවිල්ලා තියෙන්නේ දෙන්නයි නාමල් සප් පෙරටුගාමි ඒක අපි කියන්නේ කවුරු මොනවාක්වත් මාස ගානක් ඇතුළත ඔහු ලක්ෂ 2.5 ලක්ෂ 9.5කට කිට්ටු කරලා තියෙනවා ලොකු දෙයක් එහෙනම් අදට අපි නතර වෙමු මෙවන් වැඩසටහනකින් යලි හමු වෙමු